ලංකාවට එන ඉන්දියාවේ අරමුණ නැති වුණු අභිමානය යලි රැක ගැනීමද දෙරට අතර ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් වාර්තා. ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සියලු තතු දැනගමු. දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි, ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ටෙස්ට් ලෝක කුසලානයට අදාළව පැවැත්වෙන මෙම තරඟාවලිය තරඟ දෙකකින් සමන්විත වෙනවා. පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වන්නේ අගෝස්තු 15 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අගෝස්තු 23 කොළඹ SSA ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඊට පෙර ආතුව අගෝස්තු 7 වෙනි දින පුහුණු තරඟයක් පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර. ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ඉන්දීය කණ්ඩායම පසුගිය තරඟ සංචාර 3කදී ඔවුන් තරඟාවලි දෙකක්ම සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. අවසානයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පමණක් තරඟාවලිය 3-0ක් හැටියට ජයග්‍රහණය කරා. ඒ අනුව ඔවුන් මෙම තරඟාවලිය වෙත පිවිසෙන්නේ පහුගිය තරඟාවලි 3න් දෙකක් පරාජය වී එක් තරඟාවලියක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. හිතවතුනි, ශ්‍රී ලංකා කණ්ඩායමත් ඒ ආකාරයෙන්මයි. පහුගිය තරඟාවලි 3 ගත්තොත් එහෙම මෙම තරඟාවලි 3න් බටහිර ඉන්දිය කොදෙව් සමග පැවති එක්දින තරඟාවලිය හා ටෙස්ට් තරඟාවලිය යන තරඟාවලි දෙකම පරාජයට පත් වී තියෙනවා. නමුත් 20 තරඟාවලිය ජයග්‍රහණය කර තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමත් පහුගිය තරඟාවලි 3ක් අතුරින් දෙකක් පරිදි එකක් ජයග්‍රහණය කොටයි මෙම තරඟාවලියට මුහුණ දීමට සූදානම් වන්නේ. යුරෝපා සංචාරයේදී දැඩි ලෙස අසරණ වූ ඉන්දීය කණ්ඩායමේ ගිලිහී ගිය අභිමානය ශ්‍රී ලංකා සංචාරයේදී අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අභිමානය යලි රැක ගැනීම වෙනුවෙන් සටන් කරනවා නොඅනුමානයි. හිතවතුනි, ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟ ඉතිහාසය ගත්තොත් ඉතා දැවැන්ත ඉතිහාසයක් තියෙනවා මෙම රටවල් දෙක අතර තරඟාවලි වලට. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් ලබා ගැනීමෙන් අනතුරුව පළමු ටෙස්ට් තරඟයට සහභාගී වන්නෙත් මෙම ඉන්දියානු කණ්ඩායම සමගයි. එම තරඟය 1982 වසරේදී ඉන්දියාවේදී පැවැත්වුණා. මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එවකට ශ්‍රී ලංකා නායකත්වයේ දැරුවේ බන්දුල වර්ණපුර. එම තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් ලෝක වාර්තාවක් පිහිටුවන්නේ ටෙස්ට් තරඟයකදී ඉනිම දෙකේදීම ශතක රැස් කර ලොව පළමු සහ එකම පිතිකරුවා හැටියට. ඒ අනුව ඔහු ඉනිම දෙකේදීම ලකුණු 105 බගින් ලබාගෙන විශිෂ්ට දස්කමක් දක්වනවා සිය පළමු තරඟයේදීම. ඒ ආකාරයෙන් පළමු තරඟය ජය පරාජයෙන් තොර කර ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවය පිළිබඳ ඒවකට ජාත්‍යන්තරය විසින් පැසසුම් සහගතව කතා කරන ලදී. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙස බැලීමේදී මෙම දෙරට අතර මේ වන විට සමස්ත තරඟ 46ක් පවත්වා තිබෙනවා. ඉන් ඉන්දීය කණ්ඩායම තරඟ 22ක් ජයග්‍රහණය ලබද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබාගෙන තිබෙන්නේ තරඟ 7ක් පමණයි. ජය පරාජයෙන් තොර වූ තරඟ 17ක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ජයග්‍රහණය ලබාගත් තරඟ 7ම ශ්‍රී ලංකාවේදී පැවති අතර ඉන්දීය දේශය තුලදී තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර නැතිවීමත් විශේෂත්වයක්. මෙම රටවල් දෙක අතර පැවති ටෙස්ට් තරඟවලදී වැඩිම ලකුණු රැස් කර ගන්නා ලද ක්‍රීඩකයින් හැටියට පළමු ස්ථානයේ රැඳී සිටින්නේ සචින් තෙන්දුල්කා ඉන්දීය කණ්ඩායමේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ මහිල ජයවර්ධන දෙවන ස්ථානයේ සහ ඉන්දීය කණ්ඩායමේ රාහුල් ද්‍රාවිඩ් තෙවන ස්ථානයේ පසු වෙනවා. මෙම දෙරට අතර පැවති ටෙස්ට් තරඟවලදී එක් ඉනිමකදී පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිවන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියටයි. ඔහු 1997 වසරේදී ලකුණු 340ක් රැස් කරන්නේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ටෙස්ට් තරඟයක එක්කිනිමක් තුලදී හොඳම පන්දු යැවීමේ වාර්තාව හිමිව තිබෙන්නේත් ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයා මුරලිදරන්ට. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 87කට කඩලු 8ක් බිඳ හෙළමින් ඉනිමකදී යවූ හොඳම පන්දු යැවීම සනිටුහන් කරගෙන තිබෙනවා. ඒ සමගින්ම ටෙස්ට් තරඟයකදී සම්පූර්ණ ඉනිම දෙකේදීම වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව හිමිවන්නේත් සනත් ජයසූරියටමයි. ඔහු ලබාගත් ලකුණු 340 තමයි ඉනිම දෙකක් තුලදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව හැටියට වාර්තා වෙන්නේ. පන්දු යැවීමේදී සම්පූර්ණ තරඟයකදී හොඳම පන්දු යැවීමත් හිමි කරගන්නෙත් ශ්‍රී ලංකාවේ මුත්තයා මුරලිදරන්මයි. ඔහු තරඟයකදී ලකුණු 196කට කඩලු 11ක් බිඳ හෙලා තිබෙනවා. පළවෙනි ඉනිමේදී කඩලු 8ක් සහ දෙවැනි ඉනිමේදී කඩලු 3ක් හැටියට 2001 වසරේදී ඔහු මෙම දස්කම දැක්වුවා. එසේම ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමේ ඓතිහාසික වාර්තාව හිමිවන්නේත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම රටවල් දෙක අතර පමණක් නොවේ. ක්‍රීඩාලෝලී හිතවතුනි, ඕනෑම රටක වසර 149ක එදා මෙදා තුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කර තිබෙන්නේ මේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කඩලු 6ක් දෙවි ලකුණු 952ක් රැස් කිරීමත් සමග 1997 වසරේ
ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එසේම වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් රැකගත් ක්‍රීඩකයාගේ වාර්තාව හිමි කරගන්නෙත් ශ්‍රී ලංකා ක්‍රීඩක මහීල ජයවර්ධන. ඒ තමයි තරඟ 28කදී උඩපන්දු 36ක් රැක ගැනීම. කඩළු රකින්නෙකු නොවන ක්‍රීඩකයෙකු රැකගත් වැඩිම උඩපන්දු සංඛ්‍යාව හැටියට තමයි මේක ඉතිහාසගත වෙන්නේ. එමෙන්ම මෙම රටවල් දෙක අතර පිතිකරුවෙකු රැස් කරන ලද වැඩිම සාමාන්‍යයාගේ හිමිවන්නේ ඉන්දියාවේ විරේන්ද්‍ර සෙවාග්ට. සෙවාග් තරඟ 11කදී ඉනිම 17කදී මුල් ලකුණු 1228ක් රැස් කරගෙන තිබෙනවා. එහි පිතිකරන සාමාන්‍ය 91.53ක් හැටියටයි සඳහන් වන්නේ. වැඩිම සාමාන්‍ය හිමි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ කුමාර සංගක්කාරයි. එසේම දෙරට අතර පැවති තරඟවලදී වේගවත්ම අර්ධ ශතකය ලබාගෙන තිබෙන්නේ හිතවතුනි ඉන්දිය කණ්ඩායමේ කළුළු රකින්න ක්‍රීඩක රිෂාබ් පාන්ට්. ඔහු 2022 වසරේදී බැංගලෝරෙහිදී පන්දු 28කදී තම අර්ධ ශතකය වාර්තා කරගෙන තිබෙනවා. ඔහු විසින් බිඳහනු ලැබුවේ වසර 40කට පෙර එනම් 1982දී කපිල් දේව් විසින් පන්දු 30කදී රැස් කරගෙන තිබූ අර්ධ ශතකයේ වාර්තාවයි. එසේම වේගවත්ම ශතකයේ සම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක මහීල ජයවර්ධන සහ ඉන්දීය හිටපු ආරම්භක පිතිකරු කපිල් දේව්. ඔවුන් දෙදෙනාම පන්දු 74කින් තම ශතකයේ වාර්තා කරගෙන තිබෙනවා. කපිල් දේව් 1986 දීත් මහීල ජයවර්ධන 2001 දීත් මේම දස්කම දක්වා තිබෙනවා. එසේම වේගවත්ම ද්විත්ව ශතකයේ වාර්තා හිමිවන්නේ ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර සෙවාග්ට. ඔහු පන්දු 168කදී තම ලකුණු 200 සම්පූර්ණ කරමින් මෙම වාර්තාව පිහිටුවේ 2009 වසරේ මුම්බයිහිදී. ඒ ආකාරයෙන්ම ගත්තොත් වේගවත්ම ත්‍රිත්ව ශතකයේ වාර්තා හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරියට. මන්ද මෙම කණ්ඩායම් දෙක අතර ත්‍රිත්ව ශතක වාර්තා කර තිබෙන්නේ ඔහු පමණයි. ඒ නිසා තරඟයකින් තොරවම ඔහු තමයි වේගවත්ම ත්‍රිත්ව ශතකයේ වාර්තා කරන ලද ක්‍රීඩකයා. ඒ 1997 වසරේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ. ඉතින් මෙම වාර්තා ඒ ආකාරයෙන් පැවතෙද්දී මේ වෙන විටත් නම් කර ඇති ඉන්දී සංචිතයේ නායකත්වය දරන්නේ ශුග්මන් ගිල්, උපනායකත්වය කේ.එල්. රාහුල් වෙත පැවරී තිබෙනවා. ඉන්දිය කණ්ඩායමේ ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යදව්, ජස්ප්‍රීත් බුම්රා වැනි ප්‍රබල සමාජිකයන්ගෙන් සමන්විත වී තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතය නිල වශයෙන් නම් කර නැතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, ඖෂධ ප්‍රනෑන්දු, දිනේෂ් චන්දිමාල්, කමින්දු මෙන්ඩිස්, සොනාල් දිනුෂ, පසුන්දු සූරිය බණ්ඩාර, පවන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, අසිත ප්‍රනෑන්දු, විශ්ව ප්‍රනෑන්දු, කසුන් රාජිත සහ ඉසිත විජේසුන්දර තමයි අවසන් ටෙස්ට් සංචිතයේ සිටි. ඉතින් මේ අතරින් මේ වන විටත් විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ආබාධවලට ලක් වෙලා තියෙනවා. ඒගොම ලහිරු කුමාරත් ආබාධවලට ලක් වෙලා තියෙනවා. ඔවුන් අතරින් මේ වෙනට තිබෙන ආරංචි මාර්ග අනුව කුසල් මෙන්ඩිස්ට මෙම තරඟාවලිය නියෝජනය කිරීමට හැකියාවක් නොමැති බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. වගේම ලහිරු කුමාරට පැතුම් නිස්සංක බොහෝ දුරට සුව වෙමින් පවතින බව තමයි ආරංචි වෙන්නේ. ඉතින් අපි කාගෙත් බලාපොරොත්තුව මේ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාව හැකියක්මනින් නියෝජනය කරන්න ලැබේවා යන්න. එහෙමනම් ලෝක ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ 4 වන ස්ථානයේ සිටින ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟාවලියේ ජය පරාජය කෙසේ විසඳේවිද? අපි සැවොම දැස් දල්වා බලා සිටිමු. එහෙමනම් නැවතත් තරඟ විස්තර සමගින් ඔබ හමු වෙනතුරු BUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න හැටියටත් bell icon එක click කර තබා ගන්න හැටියටත් ආරාධනා කරමින් අදට ඔබෙන් සමුගන්නම්. ඔබ සැමට ජයග්‍රාහී දවසක් වේවා.